I love you, Beth Cooper. සිරුදනම් සාදරයෙන් පිළිගන්නවා Sunny Cinema YouTube channel එකට. අද අපි බලන්න යන්නේ 2009 වර්ෂයේදී නිකුත් වුණු I Love You Beth Cooper කියන comedy romance category එකට අයත් වන movie එක. කතාව පැත්තට හැරුණොත් කැම්පස් එකේ ඉන්න අහිංසකම සහ ලැජ්ජාශීලීම කොල්ලා ආදරය කරන්නේ මේ කැම්පස් එකේ ඉන්න Beth Cooper කියන සරාගිම කෙල්ලට. කොහොමවත් මේ කොල්ලා පස්සේ තමයි දැනගන්නේ Beth Cooper කියන්නේ එයා හිතාගෙන හිටපු විදිහේ කෙල්ලෙක් නෙවෙයි කියලා. ඉතින් මේ movie එකත් අවසාන තප්පරේ වෙනකම් නරඹන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. ඒ වගේම මේ movie එකට යන්න කලින් ඔයා තවමත් අපිව subscribe කරලා නැති කෙනෙක් නම් මේ දැම්ම අනිවාර්යයෙන්ම අපිව subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලාත් මතක් කරනවා. එහෙනම් අපි යමු කතාවට. කතාව ආරම්භ වෙද්දිම අපිට මුලින්ම හම්බ වෙන්නේ ඩෙනිස් කූවමන් කියන කෙනාව. ඉතින් මේ ඩෙනිස් කියන්නේ ඉස්කෝල් එකේ කවුරුවත් වැඩි ගණන් ගන්නේ නැති ජෝකර් කෙනෙක් වගේ ඩයල් එකක්. ඒ වගේම ඩෙනිස්ගේ යාළුවා රිච් කියන්නේ ඩෙනිස්ට දෙවනි වෙන්නේ නැති ඒ වගේම කෙනෙක්. කොමුණත් ඩෙනිස් අවුරුදු 4ක ඉඳන් මේ ස්කූල් එකේ ඉන්න ලස්සනම සහ සරාගිම කෙල්ලට ආදරය කරනවා. මේ අතරේ ඩෙනිස් සහ රිච් ප්ලෑන් කරනවා එයාගේ ස්කූල් එකේ උපදිවසේ දවසේ ඩෙනිස්ගේ හිතේ Beth Cooper ගැන තියෙන ආදරේ හැමෝගෙම ඉස්සරහා එයාට කියනවා කියලා. ඉතින් කොහොම හරි ඩෙනිස්ගේ මේ කතාවත් එක්ක Beth ටිකක් ලැජ්ජාවටපත් වෙනවා. මොකද මෙතන ඉන්න හැමෝම එයාට hina පෙන්න ගන්නම ඩෙනිස් වගේ කෙනෙක් එයාට ආදරේ කියලා මේ වගේ තැනකදී කියපු එකට. මොනවා වුණත් Beth Cooper මේ කතාවට ලොකු අකමැත්තක් පෙන්වන්නෙත් නැහැ. අනිත් පැත්තෙන් ඩෙනිස්ගේ කතාව අහගෙන ඉන්න Beth Cooperගේ boyfriend කෙවින්ටත් හොඳටම තරහ යනවා එයා මේ කියන දේවල් වලට. ඒ වගේම ඩෙනිස්ට පොඩි කාලේ ඉඳන් කරදර කරපු සෙට් එකකට ඩෙනිස් මේ කතාව පාවිච්චි කරලා අපහාස කරන්නත් අමතක කරන්නේ නැහැ. ඉතින් ඩෙනිස් මේ විදිහට කෙවින්ටත් කියන්නේ එයා අක්ක කෙනෙක්වත් චිප් කරගන්න බැරි මෙලෝ රහකට නැති එකෙක් කියලා. ඊළඟට මේ උත්සවයේ ඉවර වෙලා ඩෙනිස්ව හම්බ වෙන එයාගේ ටීචර් එයාට කියන්නේ මම ඔයාගෙන් කීරවත් ඒ වගේ දෙයක් බලාපොරොත්තු වුණේ නැහැ කියලා. එතකොට ඩෙනිස් කියන්නේ ඇත්තටම රික් තමයි මට අදහස දුන්නේ. ඒකයි මම එහෙම දෙයක් කරේ කියලා. ඒත් එක්කම ටීචර් කියන්නේ මම නම් කවදාවත් ඒ වගේ මන්ද මානසිකෙක්ගෙන් උපදෙස් ගන්නේ නැහැ. ඔයා Beth Cooper ගැන හිතන එක නවත්තලා දාන්න. මොකද ඔයාට ඊට වඩා හොඳ කෙනෙක් ලැබෙවි කියලා. ඔයා අතරදී ඩෙනිස්ව දැකලා එතනට එන Beth යාට කියන්නේ ඔගේ කතාව නිසා මිනිස්සු ඉස්සරහමට ලැජ්ජ වෙන්න සිද්ධ වුණා. ඒත් මම ඒ කතාවට කැමතියි කියලා. ඉතින් මේ කතාව අහලා ඩෙනිස් තරම් සෑහෙන සතුටුයි. මොකද ඩෙනිස්ට ඕන වෙලා තිබ්බෙත් කොහොමරි කරලා Beth Cooperත් එක්ක ටිකක් කතා කරන්න. ඒත් එක්කම මේ කතාව මැද්දට එන රීච් එකපාරටම ඩෙනිස්ට බනින්න පටන් ගන්නවා. මේකට හේතුව තමයි කලින් ඩෙනිස් කරපු කතාවේදී හැමෝගෙම ඉස්සරහා එයා කිව්වා රිච් කියන්නේ සමලින්ගිකෙක් එයා කැමති කොල්ලන්ට කියලා. ඊළඟට Beth ආපහු මෙතන යන්න හදනවා. එතකොට ඩෙනිස් එයා ළඟට ගිහින් කියන්නේ අද හවස අපේ ගෙදර පාර්ටි එකක් තියෙනවා ඔයාටත් පුළුවන් නම් එකට එන්න කියලා. එතකොට Beth කියන්නේ පුළුවන් වුණොත් එයා එන්නම් කියලා. ඉතින් ඔන්න ඔය වෙලාවෙදිම මෙතනට කෙවින් එනවා. කෙවින් ඩෙනිස්ගේ බෙල්ලෙන් අල්ලගෙන කියන්නේ උඹමට හැමෝකම ඉස්සරහා ලැජ්ජ කරා කියලා. මේ විදිහට කෙවින් ඩෙනිස්ට ගහන්න හදන අතරදී මෙතනට එයාගේ ටීචර් ආපු නිසා ඩෙනිස්ට බේරෙන්න පුළුවන් වෙනවා. ඊළඟට ඩෙනිස් ආපහු ගෙදර ගිහින් ඩිච් එක්ක එකතු වෙලා මෙයාගේ පාර්ටි එක දාන්න ලෑස්ති වෙනවා. මේ අතර ඩෙනිස්ගේ අම්මයි තාත්තයි කිප් එකක් යන ලෑස්ති වෙන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඩෙනිස්ගේ තාත්තා කැමති ඩෙනිස් මේ විදියට යාළුවෝ ආශ්‍රය කරලා සතුටින් ඉන්නවට. මොකද ඩෙනිස් තාපව කැම්පස් එකට ගියාම මේ වගේ විනෝද වෙන්න බැරි වෙන නිසා. ඒත් එක්කම ඩෙනිස්ගේ තාත්තා එයාට කියනවා මේ දවස් ටිකේ ජීවිතේ හොඳට බින්දින්න ඒ වගේම ඒකට අවශ්‍ය බැලුම් බෝලත් කාමරේ ලාච්චුවේ ඇතුලේ තියෙනවා කියලා. ඉතින් ඊළඟට ඩෙනිස් හැමදේම ලෑස්ති කරලා Beth එනකම් පාරට වෙලා ඉන්නවා. කොහොමරි ටිකක් වෙලා මෙහෙම ඉද්දි Beth යාගේ යාළුවෝ දෙන්නත් එක්ක මෙතනට එනවා. ඒත් එක්කම ඩෙනිස් මෙයාලගෙන් අහන්නේ ඔයාලා තනියමද ආවේ කො ඔයාලගේ බොයිෆ්‍රෙන්ඩ්ලා ටික කියලා. ඒත් ඒ වෙලාවේ Beth කියන්නේ ට්‍රීස්ගේ කොල්ලා එයාට බූට් එක තිබ්බ නිසා අපි උම එලවලා දැම්මා කියලා. ඉතින් ඊළඟට මෙයාලා ඇතුළට එනවා. ඒත් එක්කම Beth ටිකක් පුදුම වෙනවා. මොකද මෙතන පාටි එකක් තියෙනවා කියලා කිව්වට කවුරුවත්ම ඇවිත් නැති නිසා. කොහොමරි ওই විදිහට ටික වෙලාවක් යද්දි Beth යාළුවා ටීස්ට බියර් එකක් මොන්න ඕන වෙනවා. ඒත් එතකොට රිච් කියන්නේ අප ළඟ බියර් නම් නැහැ. ඒත් ඊට වඩා හොඳ බීමක් තියෙනවා කියලා ඩෙනිස්ගේ තාත්තා දුන්නු ෂැම්පේන් බෝතලය පෙන්වනවා. ඉතින් ওই වෙලාවේ ට්‍රීස් කියන්නේ එයා ෂැම්පේන් බොන්න වැඩි කැමති නැහැ. මොකද එයාට ඒව බිව්වහම එක එක දේපල් කරන්න හිතනවා කියලා. කොහොම නමුත් මේ කතාව එක්ක රිච්ට ගොඩක් සතුටුයි. ඒත් එක්කම රිච් කාමරේට දුවගෙන ගිහින් ඩෙනිස්ගේ තාත්තා දුන්නු බැලුම් බෝල ටික අරගෙන එනවා. ඒ වගේම මේ අතරේ ෂැම්පේන් බෝතලය කඩා ගන්න පැරුව ඩෙනිස් ඒකත් හලාගෙන බිම ඇදගෙන වැටෙනවා. ඉතින් ওই වෙලාවේ ෂැම්පේන් බෝතලේ ඩෙනිස්ගේ ඇහි වදිනවා. ඒ නිසා ඉක්මනින්ම එතනට එන Beth එයාගේ ඇඟ උඩ නැගලා එයාගේ ඇහැ තවන්න පටන් ගන්නවා. ඒත් මේ වෙද්දි Beth තේරෙනවා තවන්නේ ඩෙනිස්ගේ ඇහැ උනාට මෙතන ඊට වඩා දෙයක් සිද්ධ වෙනවා කියලා. ඒ කියන්නේ මේ වෙද්දි රන්දික වෙරට යන ලෑස්ති වෙලා ඉන්නේ මේ සිද්ධිය දකින්න Beth සහ එයාගේ යාළුවෝ දෙන්න ඩෙනිස්ට hina වෙන්න ගන්නවා.
කොහොමරි තවත් ටික වෙලාවක් යද්දි ට්‍රීස් දකින්නවා රිච් අරගෙන ආපු බැලුම් බෝල ටික. මේකත් එක්ක බෙත් හිතන්නේ ඩෙනිස් එයාට එන්න කිව්වේ මේකට කියලා. ඊළඟට බෙත් මෙතන යන්න ලෑස්ති වෙනවා. ඒත් එතකොටම මෙයාලා දකින්නවා කෙවින්ගේ වාහනය මේ පැත්තට එනවා. ඉතින් මේකත් එක්කම ඩෙනිස් හොඳටම බය වෙලා ගෙදර තියෙන දොර ජනෙල් ටික වහන්න ගන්නවා. නමුත් මේ වෙද්දි ඩෙනිස්ට එක දොරක් වහන්න අමතක වෙලා තියෙනවා. ඊළඟට මේ දොර වහන්න හිතාගෙන ඩෙනිස් එතනට යනවා. ඒත් ඊට කලින් කෙවින්ගේ අතුරට ඇවිත් ගෙදර තියෙන දේවල් ඔක්කොම ටික පොළවේ ගහන්න පටන් ගන්නවා. ඒ වගේම මේ වෙද්දි ඩෙනිස්ට කරන්න කිසිම දෙයක් නැහැ. ඒ නිසාම ඩෙනිස් බේරෙන්න හිතාගෙන එයාගේ කාමරයට යනවා. ඒත් මෙතනටත් එන කෙවින් ඩෙනිස්ට හොඳටම ගහන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙද්දි අල්මාරිය ඇතුලේ හැංගිලා ඉන්න රිච් එළියට එනවා. ඒත් එක්කම කෙවින්ව දකින රිච් දුවගෙන ගිහින් උඩ තට්ටුවෙන් පහරට පනිනවා. ඩෙනිස් මේ විදියට කෙවින්ගෙන් ගුටි කන අතරේදී එතනට එන බෙත් කෙවින්ටත් ගහලා ඩෙනිස්ට පැන ගන්න උදව් කරනවා. මේ වෙද්දි ජනේලයෙන් පැන පුරිච් වහල කෑල්ලක එල්ලලා තමයි ඉන්නේ. ඉතින් ඒත් එක්කම ආපහු එන කෙවින් මේ දෙන්නවම වහලෙන් බිමට තල්ලු කරලා දානවා. ඉතින් කොහොමරි ඔය විදියට කෙවින්ගෙන් බේරිලා ඩෙනිස් පාරට දුවගෙන එනවා. ඒත් මේ වෙලාවේ වේගයෙන් එන බෙත්ගේ කායකටත් ඩෙනිස් හැප්පෙනවා. ඊළඟට ඩෙනිස්වත් ආපහු වාහනයට දාගන්න මෙයාලට පුළුවන් වෙනවා කෙවින්ගෙන් බේරලා මෙතනින් පැන ගන්න. ඒ වගේම ටික දුරක් යද්දි බෙත් ඇගේ ෆෝන් එකත් විසි කරලා දානවා. මොකද කෙවින් එයාලා ඉන්න තැන හොයාගෙන තියෙනෙත් මේ ෆෝන් එක ට්‍රැක් කරලා. ඊළඟට මෙයාලා බීරු ටිකක් ගන්න හිතාගෙන සුපර්මාකට් එකකින් වාහනය නවත්තනවා. ඉතින් බෙත් එක්ක ඇතුළට යන ඩෙනිස් මේ වෙලාවේ සර්ප්‍රයිස් වෙනවා. මොකද බෙත් එයා ගත්ත දේවල් වලට කෙවිමක් විදියට කැෂියර් එකේ ඉන්න පොල්ලව කිස් කරනවා. කොහොමනත් ඩෙනිස් මේ වෙලාවේ තනකන්නවා. බෙත් මේ විදියට කරලා තියෙන පළවෙනි වතාව මේක නෙවෙයි වගේම බෙත් කියන්නේ එයා හිතාගෙන හිටපු විදිහේ අයින්සක ගෑනු ළමෙකුත් නෙවෙයි කියලා. ওই විදියට බීරු ටිකක් අරගෙන මෙයාලා ඊළඟට කවුරුවත් නැති නිදහස් තැනක් බලලා වාහනය නවත්තනවා. මේ විදියට මෙයාලා බීර එකක් පොන ගමන් ඉන්න අතරේදී ඩෙනිස් බීර් බෝතලයක මුඩිය කලවන්න ගිහින් එයාගේ තටකුත් කලව ගන්නවා. ඉතින් ඔය වෙලාවෙම ඩෙනිස්ගේ ෆෝන් එකේ සින්දුවක් ප්ලේ වෙනවා. මේ සින්දුවේ නම තමයි පෙත් කූපර්. ඒ වගේම මේ සින්දුව අහගෙන ඉන්න බෙත් එයාට කියන්නේ එයාගේ දෙමව්පියෝ එයාට නම තියලා තියෙන්නේ මේ සින්දුව අහලා. ඊළඟට ලිස්පි සහ ට්‍රීස් රිච් එක පොලිරවුමක් ගන්න හිතාගෙන එතනින් ටිකක් එහාට යනවා. ඉතින් මෙයාලා මෙහෙම යති දකින්නවා එළදෙන්නු වගේක් ඉන්නවා. කොහොමරි ඔය දෙත් එක්ක ලිස්පි සහ ට්‍රීස් මෙයාට බල කරනවා එළදෙනකකින් කිරිදවල පෙන්වන්න කියලා. මේ විදියට මෙයාලා මෙතන කලබල කරද්දි මේ එළදෙන්නු ටික කුලප්පු වෙලා මෙයාලගේ පස්සෙන් එලවන්න ගන්නවා. ඒ නිසාම මෙයාලට මෙතනිනුත් යන්න සිද්ධ වෙනවා. ඉතින් මේ වෙද්දි බියර් එකකුත් බීලා ඉන්න බෙත් වාහනේ ලයිට් ඔෆ් කරගෙන ගිහින් පාරේ අයන නමත්තලා තිබුණු කායක හැප්පෙනවා. ඒ වගේම මේ වෙලාවෙදි ඩෙනිස් දැනගන්නවා බෙත් මේ හප්පලා තියෙන්නේ එයාගේ අම්මයි තාත්තයි හිටපු වාහනය කියලා. ඉතින් මේකට බය වුණු මෙයාලා ආපහු වාහනයත් හරවගෙන මෙතනින් යනවා. ඉතින් ඊළඟට බෙත් මෙයාලව එක්කගෙන එන්නේ පාටි එකකට. මේ පාටි එක දාලා තියෙන්නේ මෙයාලගේ ඉස්කෝල් එකේම ළමයෙක්. ඒ වගේම මේ පාටි එකට ඉස්කෝල් එකේ හැමෝම වගේ ඇවිත් ඉන්නවා. ටික වෙලාවකින් මෙතනට එන ග්‍රෙග් කියන කෙනා ඩෙනිස්වත් අදගෙන කාමරයට යනවා. මේ වෙද්දි ඩෙනිස් හැම දෙයකටම හිත හදා ගන්න පා මොකද ඩෙනිස් එදා උත්සවයේදී ග්‍රෙග්ටත් හොඳටම අපහාස කරා. ඒත් මේ වෙලාවේ ග්‍රෙග් ඩෙනිස්ව බදාගෙන අඬන්න පටන් ගන්නවා. ඒ වගේම ග්‍රෙග් තියා කරපු දේවල් වෙනුවෙන් ඩෙනිස්ගෙන් සමාව ඉල්ලනවා. ඉතින් ග්‍රෙග් කියන විදියට අද ඉඳන් ඩෙනිස් තමයි එයාගේ හොඳම යාළුවා. මොකද ග්‍රෙග් හිතනවා ඩෙනිස් එයාව හොඳට තේරුම් අරගෙන තියෙනවා කියලා. කොහොමරි ඊළඟට ඩෙනිස් රිච් එක්ක ඩිනර් එක ගන්න යනවා. මේ වෙලාවේ රිච් කියන්නේ අද වෙච්ච දේවලුත් එක්ක උඹට බෙත් කියන්නේ කවුද කියලා දැනගන්න පුළුවන් වුණා. නැත්නම් උඹ ජීවිත කාලෙම එකී හොඳ කෙනෙක් කියලා හිත දුක් වෙනවා කියලා. ඒත් එක්කම ඉස්කෝල් එකේ ඩෙනිස්ට කැමැත්තෙන් ඉන්න ගෑනු ළමයි දෙන්නෙක් ඇවිත් ඩෙනිස්ගෙන් අහනවා වට තුවාල උනේ කොහොමද කියලා. එතකොට මේ දෙන්නා කියන්නේ කෙවින් එක්ක එයාලා උන රණ්ඩුවකින් තමයි මෙහෙම උනේ. ඒ වගේම කෙවින් එයාගෙන් ගුටි කාලා මේ වෙද්දි ඉන්නේ හොස්පිටල් එකේ කියලා. ඒත් මේ කෙල්ල දෙන්න දන්නව ඩෙනිස් මේ කියන්නේ බොරුවක් කියලා. මොකද එයාලා කියන විදිහට කෙවින් මේ වෙද්දිත් උඩ දප්පුවේ ඉන්නවා. ඉතින් මේ කතාවත් එක්ක හොඳටම පය වෙන මේ දෙන්න ඉක්මනින්ම මෙතනින් දුවන්න ගන්නවා. ඒත් මේ වෙලාව වෙද්දිත් කෙවින්ට ආරංචි වෙලා මේ දෙන්න පාටි එකේ ඉන්නවා කියලා. ඒත් එක්කම මේ දෙන්නව අල්ලගන්න කෙවින් ඊළඟට මෙයාලවත් ඇදගෙන හැමෝගෙම ඉස්සරහට යනවා. කොහොමරි මේ වෙද්දි කෙවින් හැමෝගෙම ඉස්සරහා ඩෙනිස්ට ගහන්න හදන්නේ. ඒත් මෙතනට එන ඉස්කෝල් එකේ මෙයාලගේ කෝච් මෙයාලට කියන්නේ මේ ෆයිට් එක සාධාරණව නීති රීති වලට අනුව සිද්ධ වෙන්න ඕනේ කියලා. ඉතින් ඔය කතාව කියලා වැඩි වෙලාවක් යන්න කලින් කෙවින් ඩෙනිස්ගේ මූණට උන් හිටිතෙන් අමතක වෙලා යන්නම පාරක් අහනවා. ඊළඟට මේ සිද්ධිය දකින්න ග්‍රෙග් දුවගෙන ඇවිත් කෙවින්ට ගහන්න පටන් ගන්නවා. ඔය විදිහට කෙවින් සහ ග්‍රෙග් දිගටම ගහගන්න අතරේදී බෙත් කෙවින්ගේ වාහනය අරගෙන බිත්තියකුත් කඩාගෙන ඇතුළට එනවා. ඒත් එකම මෙයාලවත් දාගෙන මෙතනින් පැන ගන්න බෙත් ඊළඟට එන්නේ මෙයාලගේ ඉස්කෝල් එක ඇතුළට. ඉතින් බෙත් කියන්නේ ඉස්කෝල් එකේ චියර්ලීඩර් නිසා එයාලට ප්‍රැක්ටිස් කරන්න අම්තරය යතුරක් දීලා තියෙනවා. කොහොමරි මේ විදිහට බෙත් ඉස්කෝල් එක ඇතුළට ගිහින් ඩෙනිස්ට චියර් ඩාන්ස් එකකුත් දාලා පෙන්නනවා. තවත් ටික වෙලාවකින් මෙයාලා වොෂ් එකක් දාන්න හිතාගෙන පාත් රූම් එකට යන්න මෙයාලටත් එන්න කියනවා. ඉතින් රිට් නම් මේ කතාව අහලා සැහෙන සතුටුයි. ඒත් ලැජ්ජාව නිසාම ඩෙනිස් මේකට ටිකක් අකමැති වුණත් chance එක මිස් කරගන්නත් බැරි නිසා එයාත් මේකට කැමති වෙනවා. ඊළඟට ඩෙනිස් මෙතනට යද්දි මෙයාලා ඇඳුම් මාරු කරනවා දැකලා ලැජ්ජාවෙන් වගේ ඇඹරෙන්න ගන්නවා. මේ දිහා බලාගෙන ඉන්න බෙත් ලැජ්ජා වෙන්න එපා කියන
ගමන් එයාගේ ටවල් එක ගලවලා ඩෙනිස්ට පෙන්වනවා. ඒත් එක්කම ටවල් එක ගුත් අරගෙන එන රිච් කෙල්ලෝ ටික ගියපු වොස්ට්රූම් එක ඇතුළට යනවා. මේ වෙලාවේ ලැජ්ජාවත් පැත්තකට දාලා ඩෙනිසුත් ඒ පැත්තට යන්න හිතාගෙන එයාගේ ඇඳුම් ටික ගලවන්න ගන්නවා. මේ අතර ඩෙනිස්ගේ පිටිපස්සෙන් එන කෙනෙක් එයාගේ කල්සම ඇදලා ගන්නවා. ඉතින් ඩෙනිස් හිතන්නේ මේ ඇවිත් ඉන්නේ බෙත් කියලා. ඒත් ඇත්තටම මේ වෙලාවේ ඇවිල්ලා තියෙන්නේ කෙවින්. කොහොම හරි කෙවින් ඩෙනිස්ගේ නහය කැරෙන්නව පාරක් ගන්නවා. ඒත් එක්කම මෙතනට එන රිච් එයාගේ ටවල් එකත් අරගෙන මෙයාලට පහර දෙන්න පටන් ගන්නවා. ඉතින් රිච් මේ අවස්ථාව එනකම් කාලෙක ඉඳන් බලාගෙන ඉඳලා තියෙනවා. මොකද කෙවින් යාගේ යාළුවෙක් එක්ක රිච්ට පොඩි කාලෙදි සෑහෙන කරදර කරලා තියෙනවා. ඉතින් රිච් මේ හැමෝටම ගහලා ඔක්කොම එක මෙතනින් පැන ගන්නවා. ටික වෙලාවකින් ඩෙනිස්ට කියන්නේ එයාලගේ හිඟන්නේ ගියපගේ කඳයි ඒ නිසා ඔයාගේ ෂර්ට් එක ගලවලා දාන්න කියලා. ඒත් එක්කම ඩෙනිස්ගේ ෂර්ට් එක අරගන්න බෙත් ඒක වුළඟට අල්ලන්නේ ඒකේ තියෙන ගඳ යවන්න කියලා හිතාගෙන. ඒත් මේ වෙලාවේදී බෙත්ගේ අතින් මේ ෂර්ට් එක අතෑරෙනවා. ඊළඟට මේ ෂර්ට් එක හොයන්න හිතාගෙන ඩෙනිස් වාහනයෙන් බැහැලා යද්දි එයාගේ ඇඳුම දැකලා මේ හැමෝම hina වෙන්න ගන්නවා. කොහොමුණත් ටික වෙලාවක් යද්දි බෙත් මේ ගැන දුක හිතලා බෙත් එයාගේ ඇඳුමකුත් අරගෙන ඇවිත් ඩෙනිස්ට අඬබලා එයාත් එක්ක ෂර්ට් එක හොයන්න යනවා. මේ විදියට ටික දුරක් යද්දි මෙයාට ෂර්ට් එක හොයාගන්න පුළුවන් උනත් හදිසියෙම එතනට එන සතෙක් මෙයාගේ පස්සෙන් එලවන්න පටන් ගන්නවා. ඉතින් මේ දෙන්න ෂර්ට් එකත් එපා කියලා ආපහු කෑ ගහගෙන වාහනයට තුවගෙන එනවා. ඊළඟට හැමෝම යන්නේ ක්‍රිස්ටි තාත්තට අයිති වෙලා තියෙන ලස්සන පළාතක තියෙන කැබින් එකකට. ඉතින් මෙයාලා ගියපු ගමන් ට්‍රීස් වොඩ්කා බෝතලයකුත් අරගෙන ඇවිත් හැමෝම එක ඩ්‍රින්ක් එකක් දාන ලෑස්ති වෙනවා. කොහොමයි හැමෝම රැටි ඉස්සේ රවුම් ගහලා මේ වෙද්දි උදේ වීගෙන එන්නේ. එතකොට බෙත් ඩෙනිස්ට කතා කරනවා එයත් එක්ක ඉරපායන දිහා බලාගෙන එන්න කියලා. ඉතින් ඊළඟට මේ දෙන්න මේ විදියට ඉරපායන දිහා බලාගෙන ඉන්න අතරේදී ඩෙනිස්ට එයාගේ ආදරවන්තිය බෙත්ව කිස් කරන්නත් අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම මේ වෙද්දි වික්ටර් ලිස්බී සහ ට්‍රිස් කියන දෙන්නත් එක්කම සෙල්ලම් කරන්නත් අවස්ථාවක් ලැබෙනවා. ඉතින් මේ විදියට මෙයාලගේ සුපිරිම පාටි එකත් ඉවර වෙලා මෙයාලා ආපහු පටන් ගත්ත තැනටම එනවා. ඒ කියන්නේ ඩෙනිස්ගේ ගෙදරට. කොහොම වුණත් මේ වෙද්දි ඩෙනිස්ගේ අම්මා නම් හොඳටම තරහින් තමයි ඉන්නේ. මොකද මෙයාලා එදා මුළු ගෙදරම සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාපු නිසා. ඒත් ඩෙනිස්ගේ තාත්තා නම් මේ වෙද්දි ඩෙනිස් ගැන ආඩම්බර වෙනවා. මොකද එයා අන්තිමේදී හරි ගේමක් ගහගත්තු නිසා. ඉතින් දැන් මේ වෙති මෙයාලා සමුගන්න පෙළාපත් ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා ඩෙනිස් බෙත්ගේ කමුලට කිස් එකක් දෙනවා. ඒත් මේ වෙලාවේ එක විතරක් මදි වෙන බෙත් ආපහු ඩෙනිස්වත් කිස් කරනවා. කොමුණත් මේ වෙද්දි බෙත්ගේ හිතේ ඩෙනිස් ගැන ආදරයක් ඇති වෙලා තියෙනවා. ඒ අතරේ ඩෙනිස් බෙත් කියන්නේ රියුනියන් එකේදී ආපහු හම්බ වෙමු. ඒ වගේම ඒ බෙද්දි තනිකඩව හිටියොත් මං ආව මැරි කරනවා කියලා. ඒත් එක්කම බෙත් ඩෙනිස් පෙනුවෙන් ඉන්නවා කියලා පොරොන්දු වෙලා එයාගෙන් සමුගන්නවා. ඉතින් මේ කතාවත් මේ විදියට අවසන් වෙනවා. වීඩියෝ එක හොඳයි නම් ඔගේ අදහසත් පාලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එනම් හැමෝටම සුබ දවසක්.